Hello my darlings. අද යුනිවර්ස් එකේ එනර්ජි එන සුබම වෙලාව 10:49ට අද ඒක ආරම්භ වෙනවා. ඉතින් මම ඊයේ දාපු වීඩියෝ කෝල බලන්න නැති කියලා හිතනවා. මම හිතනවා ඔයාලා ඒකට ලෑස්ති වෙලා ඇති කියලා. එහෙනම් අද යුනිවර්ස් එකේ බ්ලෙසින්ග්ස් ගන්න. ඔයාලගේ අරමුණු වෙනුවෙන් ඉලක්ක වෙනුවෙන් ඔයාලගේ බලාපොරොත්තු යුනිවර්ස් එකට බාර දෙන්න. ඒ වගේම තමයි ඊයේ දවසේදී මට ගොඩක් මෙසේජස් ඇවිල්ලා තිබුණා. ටැරෝ රීඩින්ග්ස්, හීලින්ග්ස්, ස්පෙල් ට්‍රීට්මන්ට්ස් මේ සෙෂන් සම්බන්ධව මට මෙසේජ් ගොඩක් ඇවිල්ලා තිබුණා. අද එයාලට රීඩින්ග්ස් ඒ සෙෂන්ස් ඒ වගේම හීලින් ට්‍රීට්මන්ට්ස් ගන්න අවශ්‍යයි කියලා. ඒ දාපු මෙසේජ් දාපු අය මගේ නම්බර්ස් දෙකක් මම මෙතන ඔයාලට දාලා තියෙනවානේ. ඒ නම්බර්ස් දෙකෙන් මොබිටෙල් එකට මෙසේජ් දාපු අය ඉන්නවා නම් එයාලා මට ආයෙම මගේ අනිත් එයාටෙල් නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. මොකද කන්ටැක්ට් ලිස්ට් එක වැඩි වෙලා මගේ WhatsApp එක බ්ලොක් වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මොබිටෙල් නම්බර් එක තියෙන WhatsApp එක බ්ලොක් වෙලා තියෙන. ඒක පැය 24ක කාලයක් වැඩ කරන්නේ නැහැ. මුකුත් මට සිස්ටම් වැඩ කරන්න බෑ. මට ආපු වල මෙසේජ් බලන්නත් බෑ. කිසිම කෙනෙක්ගේ ඩීටේල්ස් ඒ කිසිම දෙයක් අපොයින්ට්මන්ට්ස් දාපු දේවල් ගැන බලන්න විදිහක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මොබිටෙල් එකට ඊයේ දවස් ඇතුළත හරි අද දවස් ඇතුළත හරි මෙසේජ් කරා නම් ඒ අය හැමෝම මගේ එයාටෙල් එකට මට ආයෙම මෙසේජ් එකක් දාලා මට ඒ රීසන් එක ගැන කියන්න මොබිටෙල් එකට දාපුව කට්ටිය. ඒ වගේම තමයි හදිස්සියේ හරි. මොකද මේ වගේ සිස්ටම් එරර්ස් සිද්ධ වෙනවානේ. ඒකට හදිස්සියේ හරි ඉදිරි දිනවලදී හරි කොයිම මොහොතකදී හරි දවසේ ඇතුළත මගේ රිප්ලයි එකක් ඔයාලට ආවේ නැත්නම් දවසක් හෝ දවස් දෙකක් ඇතුළත මොකද බිසි වුණොත් සමහර කාලවල දවසක් පහුවෙලා රිප්ලයි කරන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ අවස්ථාවන් වලදී මගෙන් රිප්ලයි මෙසේජ් එකක් ඔයාලට ආවේ නැත්නම් අනිවාර්යයෙන්ම අනිත් WhatsApp එකට මෙසේජ් එක දාන්න. ඊයේ දවස් ඇතුළත වගේම අද දවස් ඇතුළත ඔයාලා මෙසේජස් දැම්මනම් මොකද හදිස්සියේ හරි කොයිම මොහොතකදී හරි මගේ එහෙම මෙසේජස් රිප්ලයි මුකුත් ඔයාලට ආවේ නැත්නම් මොකද අපොයින්ට්මන්ට් දාපුවා ඉන්නවා රීඩින් එක ගන්න බලාගෙන ඉන්න සමහර අය පේමන්ට් දාලා එයාලගේ ඩීටේල්ස් දාලා මගේ රිප්ලයි කෙනකන් ඉන්නවා. මොකද මම ඔයාලට හරිම ඉක්මනින් රීඩින්ග්ස් වගේම හැම සෙෂන් එකක් ගැනම ඩීටේල්ස් වලට දෙනවා. හදිස්සියේ හරි මගේ දවස් දෙකක් ඇතුළත එහෙම ආවේ නැත්නම් හරි දවසක් ඇතුළත එහෙම ආවේ නැති දෙයක් වුණොත් ඉදිරි දිනවලදී හරි කොයිම අවස්ථාවක හිතන්න නැති වෙලාවක හිතන්න නැති අවස්ථාවකදී එහෙම දෙයක් වුණොත් එහෙම මොකද මේ සිස්ටම් ප්‍රශ්න වෙනවා. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම අනිත් WhatsApp එකට මෙසේජ් එකක් දාන්න ඕනේ මගේ රිප්ලයි ආවේ නැත්නම්. මොකද මේක කොයිම වෙලාවකදී හරි වෙන්න පුළුවන් දෙයක්. ඒකින්ද එතකොට එහෙම දාපුවා අපහසුතාවයටපත් වෙනවා. නේද මට කවුද මෙසේජ් කරේ කවුද කියලා හොයාගන්න බෑ. සමහරක් වෙලාවට කන්ටැක්ට් එක වැඩි නිසා සමහරගේ මෙසේජස් නැති වෙලා යනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ අය ඊයේ අදයි දවසකට මෙසේජ් දාපුවා ඉන්නවා නම් ඔයාලගේ දේවල් ගැන ප්‍රශ්න ගැන ඒ වගේම ඔයාලගේ සෙෂන්ස් ගැන මේ හැම කෙනෙක්ම මගේ දාපු නම්බර් එකට නෙවෙයි කියන්නේ මොබිටෙල් නම්බර් එක තමයි මේ වෙනකොට මේ විදිහට මේ ස්ටක් වෙලා වගේ දැන් ඔක්කොම සිස්ටම් බ්ලොක් වෙලා තියෙන්නේ. එතකොට ඔයාලා අනිත් නම්බර් එකට එයාටෙල් එකට හරි එයාටෙල් නම්බර්ස් දෙකක් තියෙනවා. ඔයාලට අනිත් නම්බර්ස් දෙකට රිප්ලයි එකක් හරි මෙසේජ් එකක් හරි දාන්න පුළුවන්. මොකද මම මේ ගැන දැනුවත් වෙන්නේ දැන් මේක අද මට හදිස්සියෙම වුණ දෙයක් නේ. එතකොට ආයෙත් අවස්ථාවකදී ආයෙත් වෙලාවකදී මෙහෙම දෙයක් වුණොත් ඔයාලා මේක මතක තියාගන්න. මොකද මගෙන් ඔයාලට මුකුත් මේ රිප්ලයි එකක් එන්නේ නැති වුණොත් එහෙම එතනදී මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කියන එක ගැන ඔයාලා මතක තියාගන්න. එතකොට අනිවාර්යයෙන්ම අනිත් නම්බර්ස් වලට ඔයාලා අනිවාර්යයෙන්ම මෙසේජ් එකක් දාන්න. ඒක හොඳට මතක තියාගන්න. මොකද නැත්තම් ඔයාලා අපහසුතාවයටපත් වෙනවානේ. මොකද මගෙන් රිප්ලයි එකක් නැති කියන එක ගැන මට කන්ටැක්ට් එක වැඩි වුණාම මට රිප්ලයි කරගන්නත් බැරි වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මට දැම්මම ඔයාලා මෙසේජ් එක දාලා තියන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න බලලා අනිවාර්යෙන් මට මෙහෙම මෙසේජ් දාපු කට්ටිය අනිත් නම්බර්ස් වලට මෙසේජ් එකක් දාන්න. එහෙනම් මම ඔයාලට අනිවාර්යෙන්ම ෆ්‍රී වුණ ගම රිප්ලයි එකක් දෙන්නම්.